ඔයගොල්ලෝ නැක්සට් එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේ 16 ලීටර් ටැංක් එකට අපි හිතමු මේකට තියෙනවා අපිට වර්ණාංශකයේ දාන 220 මිලිලීටර්. අර දාන්න. හැබැයි අපි සාමාන්‍ය මේ ගාන දාන්නේ නේද? අපි සාමාන්‍යයෙන් දානවා 30ක් විතර නේ. ඔව් 25 දෙනවා කියන්නේ. 30 විතර දානවා. දැන් මොකද වෙන්නේ? දැන් අපිට මම මේකට හොඳ උදාහරණයක් දෙන්නම්. දැන් අපි හිතමු අපිට සාමාන්‍යයෙන් එන ඇඟේ වේදනාවට පැනඩෝල් පිටි සාමාන්‍යයෙන් දෙකක් සාමාන්‍යයෙන් ගන්න නේද? හැබැයි අපි 3කට පුරුදු වෙලා ඉන්නවා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් වේදනාව වැඩි හින්දා පැනඩෝල් ගන්නවා. ඊට පස්සේ අපි කියනවා මේක නෙමෙයි නිර්දේශේ. හැබැයි මේක යන්න දෙකකට යන්න කියලා කියනවා. දැන් අර 3කට පුරුදු වෙලා ඉන්න කෙනා මෙතෙන්ට ආවොත් එයාට පුළුවන් මේ වේදනාවට කරගන්න. පුළුවන්ද? බෑ. ඒකම තමයි මෙතන එන්නේ. ඔය මටත් එන්නේ මම ඒකයි මේ හැදිරව සරලවම කියවගලා නේද? දැන් අපි පුරු වුණොත් එහෙම මේ වල්නාශක වැඩිපුර ගහලා අපි කියනවා නිර්දේශයට අඩුවට යන්න කියලා ඔන්න ගහනවා. හැබැයි මෙයාලා හොඳට ඔරොත්තු දෙන්න හැදිලා ඉන්න ඉන්ඩස්ට්‍රි. දැන් මේ අඩු ප්‍රමාණය දුන්නට ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟ එක ඔක වෙදෙන්නේ මම සරලව කිව්වේ. මේක තව කර්ම කාරණා ගොඩක් තියෙනවා කතා කරන්න. මේ මිශ්‍ර කිරීම. දැන් අපිට කියනවා මම මේකට උදාහරණ මම දෙන්නම්. දැන් අපි කියනවා මඤ්ඤක්ක කාලා මොනවාද? ඉඟුරු. ඇයි මේ පා කියන්නේ? අන්න විස වෙනවා. සමහරු මේකෙන් මැරෙනවා. හරිද? දැන් අපි මොකද කරන්නේ? දැන් අපි මේ මිශ්‍ර කරන්නේ මෙන්න මේ වර්ණාංශක දෙක අපි එනවා මිශ්‍ර. දැන් මේ දෙන්න මඤ්ඤොක්කයි ඉඟුරු දෙන්නෙක් වගේ වුණොත් මොකද වෙන්නේ? මේ හැදෙන මෙතන හැදෙන සංයෝගය කඩෙන් දැන් අපිනේ හදන්නේ මේ කඩෙන් හදලා ඉවර නෙමෙයි අපිනේ කැමැත්තෙන් හදන්නේ. මේ දෙන්න මොකද වෙන්නේ? මඤ්ඤොක්කයි ඉඟුරු වගේ වුණොත් ඔන්න හැදෙන එක්කනවා විස වෙනවා ගහනවා කුඹරට. ගහේ කුඹරට ගැවුවාම ගොයමත් එක්කත් ඔක්කොම විස වෙලා මැරලා යනවා. නේද? හැබැයි වල්පලයට මැරෙන්න පුළුවන්. නමුත් මෙතන එහෙම. හැබැයි මේ දෙන්න මේ එකතු කරන දෙන්න විසභාවය වැඩි වගේම මෙතන මොකද වෙන්නේ? මෙතන දෙන්න එකතු වෙලා විස අඩු වෙන එකක් වෙනවා. අපි කියන්නේ සමහර වතුර වගේ වෙනවා කියන්නේ. මේ දෙන්න විස අඩු වෙන්නත් පුළුවන්. අපි කියන එකට නියුට්‍රල් වෙනවා. නේද? මේ ප්‍රතික්‍රියා තුන සාමාන්‍යයෙන් මේ මෙතන මේක මට වැඩිය දන්නවා. එතකොට මේ දෙන්න නියුට්‍රල්. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට වුණොත් එහෙම මේ ගහන දැන් අපි මේ දෙන්න කලවම් කරන්න ගිහිල්ලා හදන සංයෝගේ මේ විදිහට වුණොත් අපේ වල් ටික කොහොමදවත් පාලනය වෙන්නේ නැත. ඊට වැඩිය හොඳයි මෙයා තනියම ගැහුවනම් හොඳට පාලනය වෙනවා. මෙයා තනියම ගැහුවනම් හොඳට පාලනය වෙනවා. ඕකයි දැන් අපි වරද්දගෙන තියෙන්නේ. දැන් ඔබතුමාට දානවා වෙනද පොලිය තියෙනවා සමහර වලක කලවම් කරගෙන හදගන්න තියෙනවා. ඇයි ඒ දෙන්න මේ දෙන්න මොකද වෙන්න ඕන? හොඳට ගැළපෙන දෙන්නෙක් වෙන්න ඕන. ඒ ගැළපෙන දෙන්නෙක් වුණාම මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ නැත. එතකොට මොකද වෙන්නේ? මේ දෙන්න ගැළපෙන දෙන්නෙක් වෙනවනම් හොඳට අපේ ශේෂ්ත්‍රයේ පවතින වල් පැලෑට ටික මර්ධනය කරලා දානවා. ඒකයි වෙන්නේ. නමුත් අපි ආවට කියාට තියෙන ඔක්කොම ටික දාලා කලවම් කරනවා. අපි අරකින් මැරෙන්නේ නැති එක මේකෙන් මැරෙයි කියලා දානවා. හැබැයි ඒකට එහා ගිය දෙයක් මෙතන ඇතුලේ සිද්ධ වෙනවා. ඒ තුලින් අපි ගොඩක් දේවල් පැටලව ගන්නවා. අනිත් එක තමයි මෙන්න මේ දිගින් දිගටම පාවිච්චි. දැන් මෙතනගේ මම අහුවා කොහොමද කියලා. දැන් අපි එක වර්ණාංශකයක් ගන්නවා. මම මේකට සාමාන්‍යයෙන් ගන්නවා මෙන්න මේ නොමිනි කියන වර්ණාංශකය. මෙයා මොකද කරේ? මෙයා තමයි සාමාන්‍යයෙන් ඔය රවුන්ඩ් අප් වලට පස්සේ ආව මේ හඳුන්වලා දුන්න මේ ක්‍රියාකාරීත්වය සහිත හොඳම වර්ණාංශකයක් මේට අවුරුදු 20කට විතර. මොකද කරේ? මෙයාගේ හොඳටම දැන් අපි එක වැරද්දක් ඔන්න මතක තියාගන්න අපි එක වැරද්දක් කරනවා. හොඳ වර්ණාංශකයක් ආවොත් අපි මොකද කරන්නේ? මෙයා දිගටම ගහනවා. අනේක තමයි මෙයා ඔන්න එහෙම කියලා මෙයා මොකද කරන්නේ? වසර 10ක් 15ක් කියමු. දිගටම ගහනවා. දෙකටම ගහන්න පළවෙනි අවුරුදු 10 මෙයාගේ මේ අලුතෙන් මේ ක්‍රියාකාරීත්වය ආව නිසා පළවෙනි අවුරුද්ද 10 වල මෙයා මතක ක්‍රියාත්මක වුණා වල් ටික නරව. හැබැයි මෙයාගේ දැන් අර ඕගොල්ලෝ දන්නවනේ ඕනෙම එකක පීඩනය අපිට ලැබෙන්න අපි මොකද වෙන්නේ ඒකට? දැන් ගෙදර හැමදාම කෑගහනවා ඒකට අපිට පස්සේ යනකොට ගානක් නෑනේ. අන්න ඒක තමයි මෙතනත් වෙන්නේ නේද? මේකට ඔන්න හැමදාම මේ අපි ශේෂ්ත්‍රයේ තියෙන වල්පලයට
දන්නේ කෙනා මෙයාට අපිට දැන් උන අවුරුදු දීලා මෙයා වෙන්න යනවා. දැන් මොකද වෙන්නේ? අන්තිමට යනකොට අවුරුදු 10 15 යනකොට අන්තිමට ඔය පොළොන්නරුව පැත්තේම සම්පූර්ණ ගොයම නිල් පාටට අර මොනවාද අපේ අශ්ව වර්ගය වලින් පිරෙන්න ගත්තා මේ වර්ණාශකේ ගහන්න. එතකොට ඒක තමයි මේ. ඒක නිසා මෙන්න මේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩි වෙනවා. එකම හැම ඒක අපිට ඕනම ස්වභාව ධර්ම හැටි පීඩනයක් ලැබෙන්න දිගටම අපි ඒකට ඔරොත්තු දෙනවා නේද? ඕන ප්‍රශ්න වැඩි වෙන්න මනුස්සයා ඒකට ඔරොත්තු දීලා ඕන එකට ඔරොත්තු දෙනවා. ඒ වගේ තමයි වල් පැලෑට් ටික එකම වර්ගයේ දෙන්න ටික කාලයක් යනකොට මුල් කාලේ මැරුණා. ආයෙ මැරෙන්න ඔයා එවන්න අපි මැරෙන්නේ. එහෙම තමයි යා. එන්න මොකද මෙයාගේ වෙන්නේ? මෙයාගේ මෙහෙමයි වෙන්නේ. මෙයාගේ හැදෙනවනේ සාමාන්‍ය බීජ. මේ බීජ වලින් එන ටික තමයි ඊළඟට පැලවෙන්නේ. එතකොට මෙයාට ලැබිලා තියෙනවා අර වල් නාශකය. එතකොට මෙයාගේ ඔන්න ඥානයක් හරි වෙනස් වීමක් වෙලා ඒ පිරිස තමයි ඊළඟට එන්නේ. ඒක වෙන්නේ. එතකොට ඔරොත්තු දීම මෙයාලගේ ඇඟ අදිනම ගිහලා ඊට පස්සේ යාවට මැරෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. දැන් ඒක නිසා අපි කියනවා මේගොල්ලම යන්න මාරු කරලා යොදන්න කියලා. දැන් ඒක කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. මම මේකට උදාහරණයක් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මම කියවන මේක මගේ මේ දවසක කතා කරන්න ඕන කොටසක් මම මේ කොට කරලා මේ පැයකට විතර ගත්තේ කියලා. දැන් මෙන්න මෙහෙමයි. දැන් අපි ගත්තොත් මම මේ ඔයගොල්ලන්ට උදාහරණයක් කියන්නම්. නොමිනි කියලා තියෙනවා. එතකොට තව තියෙනවා කෙන් සෝලෝ කියලා. ආයි තියෙනවා කිසිපි කියලා. මම මේ උදාහරණයක් කියන ඔයගොල්ලන්ට මාරු අපි කොහොමද කරන්නේ කියන එක. එතකොට ඔයගොල්ලෝ දන්නවද මේ රසායන මේ තුනේම තියෙන එකම සංයෝගික. දැන් ඔබතුමාලා ඒක දාන්නේ නැහැ. හැබැයි එතන පොඩි වෙනසක් තියෙනවා. මොකද නොමිනි එක හොඳ නැහැ කියලා අපි මේක අගින්නට ගහනවා. හැබැයි අපි ගහලා තියෙන්නේ අර පෙනඩෝල් වලට පැරසිටමෝල් මේවා වගේ එක සංසිද්ධියක් කරලා තියෙනවා. එතකොට මෙයා ගත්තම මෙයාගේ චෝටි වෙනස. එතකොට ඒක අන්තිමට වෙලා තියෙන්නේ මොකද? එකමයි. ඒක නිසා අපි මාරු කරලා යොදනවා නම් අපි මාරු කරන්න ඕන මෙන්න මේ වල්නාශකයේ නමටත් නෙමෙයි මෙයාගේ රසායනික ද්‍රව්‍යයේ නමටත් නෙමෙයි අපි මෙයාගේ මොකක් මතද වල්නාශකයේ ගහමත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ ක්‍රියාත්මක වීම ආකාරය අපි හඳුන්වනවා. මෙයාට අපි ඒ අනුව දීලා තියෙනවා කේත ක්‍රමයක් නේද? කේත ක්‍රමයක් දීලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මම මේ කියන්නේ අපේ සාමාන්‍ය භාවිතයේ වෙන මේ අර ඉංග්‍රීසි පැත්තේ ගන්න එපා. මේ රතු පාටින් තියලා තියෙන්නේ මේ තමයි අපේ සාමාන්‍ය වෙළඳ පොලේ පවුලේ කේද ටික මම ඔයගොල්ලන්ගේ දැනගැනීමට මම දාලා තියෙනවා. ඔය ඉතින් A B C E D ඔන්න ඔය වගේ ටිකෙන් තමයි දැනට වෙළඳ පොලේ කපොළම පවතින්නේ. එතකොට මේකේ මම වැඩ කරන ඔයගොල්ලන්ට කියන්න එන මේ තියෙන එක පොතේ දැන් ඔන්න ඔය බෝතලේ ගත්තාම ඒකයි බෑ. ඔයගොල්ලෝ ලේබලේ ගත්තාම බෝතලේ ගත්තාම මේක බලනවාද කියලා. මේ තියෙන්නේ මේක ගත්තාම ඔයගොල්ලන්ට පේනවා කුරුබි නේද? දැන් එතන ගහලා තියෙනවා මෙන්න තියෙන්නේ සහිත වර්ණාශකයේ එකම ශේෂ්ත්‍රයේ සඳහා අඛණ්ඩව යෙදීමෙන් වළකින්න කියලා ලේබලේම ගහලා තියෙනවා. ඇයි ඒ ලේබලේම ගහලා තියෙන්නේ? ඔව් ඒකම කියන්නේ මෙයා දිගින් දිගටම කොච්චර හොඳ වර්ණාශකයක් වුණත් හැබැයි මෙයාට මේ වර්ණාශකය මරන්න පුළුවන්. හැබැයි මෙයා දිගටම භාවිතා කරන්න එපා කියලා තමයි එතන දීලා තියෙන්නේ රතු පාටි. නේද? ඔව්. ඒ අර හොරු වෙන නිසා. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මෙයා අපි කියන්නේ විශේෂයෙන් මතක තියාගන්න ඔබතුමාගේ දැන් බෝතලේ ගත්තාම බෝතලේ සාමාන්‍යයෙන් ඕනම පැකට් එක වර්ණාශකවල ගත්තාම මෙන්න මෙයා කෝඩ් එක ඔය කේතේ දාලා තියෙන්නේ රතු පාට පොඩි කොටුවක් ඇතුලේ මෙයාගේ කේතේ A නම් මේ විදිහට දානවා. හරිද? B නම් මේ විදිහට දානවා. ඔය විදිහට මේගොල්ලන් වර්ග දෙකක් තියෙනවා නම් A ධන B කියලා තියෙනවා. එතකොට මේ විදිහට ඔබතුමාලට පුළුවන් බලා ගන්න මොකද්ද කියන්නේ. දැන් ඔයගොල්ලෝ හොඳ වැඩක් කරන්න. මොකක්ද ඒ වැඩේ? ඔයගොල්ලෝ මට කියන්න සාමාන්‍ය පොතක් ඔයගොල්ලෝ නඩත්තු කරනකොට ඒ කන්නේ යොදාගත්ත
මේකෙන් පස්සේ ඔබතුමාලා මේ වැඩ කරන්න. චූටි පොඩි පොතක් ගන්න නේද? පොඩි පොතක් ගන්න. ඕගොල්ලෝ ගහපුවම නැත්තම් අපිට මේ රොටේෂන් එක ගන්න බෑනේ නේද? අපිට මතක නෑ දැන් අපේ කාලේ අපිට ඔබතුමා කොහොමද කරනවා? තව දේවල් වල වැඩ තියෙනවා. අනිත් ඒවා තියෙනවා නේද? අනිත් වල පිට තියෙනවා. වැඩ කොටන්නේ මේව මතක තියාගෙන ඉන්න බෑ. දැන් අපි තමන්ගේ කුඹුරට ගිය පාර යොදපු වානාචිකේ ලේබල් එක ගන්නවා. මන්න මෙන්න මේක ගැහුවගෙන පොතේ යමන්න තිබ්බා. එතකොට අපි දන්නවා මම ගැහුවේ මොන අකුර එකක්ද කියලා. එතකොට මම මෙතනදී කියන්නේ විශේෂයෙන්ම ඔබතුමාලා කොච්චර හොඳ වානාචිකයක් වුණත් කන්න 3කට වැඩි යන්න එපා. හරිද? කන්න 3කින්වත් අඩුම තරමේ. මම කියනවා කන්න 3කින්වත් අඩුම තරමේ මේක මාරු කරන්න. විශේෂයෙන් මෙන්න මේක මතක තියාගන්න. B කාණ්ඩේව තමයි අපිට වැඩිපුරම පවතින්නේ සහ ඉක්මනින්ම ප්‍රතිරෝධීතාවය දියුණු වෙන්නේ මෙන්න මේ කාණ්ඩය. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ කාණ්ඩේ වල්නාශයෙන් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කන්න 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම මාරු කර යෙදිය යුතුමයි. දැන් මෙතන මට කිව්වා සොෆිට් කියන එක තමයි දැන් යොදනවා කිව්වා දිගටම. හරි? සොෆිට් කියලා කියන්නේ යාගේ අකුර එන්නේ ඉංග්‍රීසි කෝඩියේ කියන අකුර එන්නේ. මේවා ටික පැහැදිලි කරලා දෙන්න මට වෙන දවසක් ක්ලාස් එක කරලා දෙන්න ලක්වාන මිස්. නැත්තම් මේ මදි වෙලාව. හරි? එතකොට මෙන්න මේ කී අකුරෙන් තමයි ඒක එන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් කන්න 7ක් 8ක් යාට කමක් නැහැ. ඒක නිසා අඩුම තරමේ කන්න 5කට සැරයක්වත් මෙයාව මාරු කරන්න හොඳයි තමයි. හැබැයි හොඳ ගමන අරක් කරනවා අපි දිගටම කියලා. ඒක නිසා මේ විදිහට මාරු කරන්න. එහෙම කරගත්තොත් අපිට සාර්ථක පාඩමයකට යන්න පුළුවන්. ඒක නිසා ගන්න එතකොට අපි මේ තාක්ෂණය දියුණු කරලා තියෙන එකයි මම කියේ. මෙතුමන්ලට අපේ මේ AI මිෂන් ලොකෝක කීමක් තියෙන ප්‍රදේශයේ ගොඩ මහතුරු මේවා කරනවා නම් අපිව සම්බන්ධ කරගන්න. අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් දැනුම ඕගොල්ලන්ට පුහුණු වැඩසටහන් පවත්වලා දෙන්න. එතකොට අපි මේ බීජ වැපිලි සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. දැනට ඒවා කරමින් ඉන්නේ අපිට ඒ තාක්ෂණය අපිට දැනුම මේ අපි දැනට කරපු පරීක්ෂණ සම්බන්ධයෙන් ඒවා කොහොමද යන්නේ කියන එක. එතකොට අපිට විශේෂයෙන් මේ උදාහරණයකට ඔබතුමාලා මොකද නිර්දේශිත ආකාරයට ඇවිල්ලා නැහැ. මොකද මේ වගේ කතා ඔයගොල්ලන් පේනවද මේ පිච්චිලා තියෙන්නේ. ඒ සමාන කරන්නේ මේක අර අතිසාන්ද්‍ර දාලා ගන්නවා. එතකොට පිච්චිලා මේ වලගේ ගොයම හානිවෙන්න තියෙන අවස්ථාව මම මේ දක්වන්නේ. එතකොට අපි මේවා අනුමනාකරණය කරනවා. එතකොට මේ සංසිද්ධීන් එක අපි දැනට පරීක්ෂණ කරමින් ඉන්න දවල්වලට පේනවා අනාරේ කොටුවේ ගත්තාම මුල මැරලා නැහැ. ඒකට හේතුව මෙයා හරවන වෙලාවේ ඒ කොටසට වදින්න නැතුව ඒක නිසා පාලනයක් හරියට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක නිසා අපි මේ ටික ඔයගලන්ට බලලා දෙන්න